මාර ලස්සනයි. වාව් මාර ලස්සනක් තියෙන්නේ. මේ එහෙම බලන්නකෝ මේ. හයි ඉතින් අපේ ලංකාවේ වැකේෂන් එකේ ලස්සන දවස් දෙකක් අද වීඩියෝ එකෙන් ඕගලන්ට අරගෙන ආවා. ඉතින් අපි අද යනවා කතරගම. අපි අද යන්නේ කඩවත එක්සිට් එකෙන් ඇතුල් වෙලා. මොකද අපිට ළඟම කඩවත එක්සිට් එක හරහා කතරගමට යන එක. අපිට මෙතන ඉඳලා කතරගමට යන්න normally පැය 5ත් 6ත් අතර වගේ ටයිම් එකක් යනවා. හැබැයි අද වෙදර් එකක් ටිකක් හරි නෑ. හොඳටම වහින්න වගේ. අපි බලමු. ගයිස් අපි දැන් පොඩි ප්ලේන් ටිපාරක් ගන්න නැවතුම් සර්විස් ඒරියා එකෙන්. වැඩේ කියන්නේ ගොඩක් වැස්ස මැද්දට මේ වෙලා තියෙන්නේ වාහන හයියෙන් යන්න අමාරුයි. වතුර පිරලා තියෙන්නේ ගොඩක්. බලමුනේ කතරගමට වහින්න නැතිද කියලා හිතනවා. අපි මේ යන්නේ සදර්න් හයිවේ එකේනේ. ඇත්තටම අපි මේ වැස්ස දවසේ මේ හයිවේ එකේ යන්න ගිහින් අපිට ටිකක් විතර බෑඩ් එක්ස්පීරියන්ස් එකක් තමයි උනේ. මොකද කිව්වොත් වහිද්දි මේ සදර්න් හයිවේ එකේ වතුර එකතු වුණා. ඉතින් අර පැත්තෙන් යන වාහනවල වතුර විසි වුණා. කොහොම හරි ටිකක් ස්කේරි රයිඩ් එකක් තමයි මේ හයිවේ එකේදී අපිට සිද්ධ වුනේ. මගදී කාවස් එකකට වගේ අහුණාට දැන් නම් සුපිරිනේ ඒ දෙක. මෙහෙන් යනවා කොහෙද එන්නේ? දරුවා මේක ගලවලා තියෙන්නේ. හරිද? රත් වෙලාද? රස්නේනේ. කමන්නේ. ගයිස් මොකද තත්ත්වේ? තත්ත්වේ නම් හරිම කූල්. හරිම කූල්. මගදී එන වැස්සකට අහු වෙලා පුනාටුවක් කියලා වැඩක් නැහැ කන. ඉතින් පැය ගාණක් ඇවිල්ලා ෆයිනලි අපි මත්තල එක්සිට් එකෙන් එක්සිට් වුණා. ඉතින් දැන් අපි යන්නේ අපේ ලන්ච් එක ගන්න. අපිට හම්බුණා මේ රසම රස ගමේ විදියට කෑම තියෙන ලන්ච් ප්ලේස් එකක්. ඉතින් අපි යමු එතන මොනවද තියෙන්නේ බලන්න. රතු කැකුළු චිකන් හල්මස්සෝ සම්බෝල වැව්මාලෝ එනවා කැමරා හයි හොඳයිද? හොඳයිද? කැම ඇත්තට හොඳයිද? හයි ගයිස් අපි අද කතරගමින් නෙමෙයි මේ පාර අපේ හොටෙල්ස් බුක් කරේ. අපි තිස්සමහාරාමෙන් තමයි මේ අපි විලා එකක් බුක් කරේ. අපිට දැන් විලා එකෙන් කෝල් කරා අපේ විලා එක රෙඩි අපිට දැන් චෙක් ඉන් වෙන්න පුළුවන් කියලා. අපි දැන් කෙලින්ම එනම් විලා එකට යන්නේ. ඔව්. හරි රස්නේ. මාර රස්නේ. ඉතින් මම මේ කතරගම ට්‍රිප් එක ප්ලෑන් කරද්දී මම ගොඩක් සර්ච් කරලා බැලුවා කතරගම අපිට ස්ටේ කරන්න පුළුවන් හොඳම තැනක් කොහෙද තියෙන්නේ කියලා. ඉතින් මම සර්ච් කරලා බලද්දී හොඳම රිවිව්ස් එක මං කැමතිම විදිහේ ප්ලේස් එකක් මට හම්බ වුණා. ඉතින් කියන්න සතුටුයි මේක තිස්සමහාරාමේ වැව ළඟම තියෙන ලස්සනම ලස්සන විලා එකක්. ඉතින් මට ඕනේ වුණේ අපි මේ කතරගම ගිහින් ගත කරන දවස් කීපය ටිකක් ලක්ෂරි ප්ලේස් එකක ගත කරන්න. ඉතින් මම හිතනවා මට මේ හම්බුණ විලා එක මට ඒ එක්ස්පීරියන්ස් එක 100% ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් guys අපි කතරගම ස්ටේ කරන්න අපි සිලෙක්ට් කරගත්තේ තිස්සමහාරාමේ තියෙන Blue Wild යාල කියන රිසෝට් එකක් මේක නේද? විලා එකට තමයි දැන් චෙක් ඉන් උනේ. ඉස්සලාම ගිහින් බලමු බෙඩ්රූම් එකට බලන් කරේ. මෙතන එළිය view එක කොහොමද කියලා. එළිය view එක හංගන් යනවා. එළිය එක හංගන් යනවා. මාර ලස්සනයි. මාරම ලස්සනයි. ෆොටෝස් වල ටික විදිහට මේ එහෙම බලන්නකෝ මේ. අර ඈතින් පේන්නේ තිස්සලව. ඔව් තිස්සලව. මේ ප්‍රයිවට් පූල් එකත් එක්කම තියෙනවා. එළියට ගිහින් පින්නන්නම් පොඩ්ඩක් යන්න එළියට. වාව් මාර ලස්සනක් තියෙන්නේ. ඕනික මේ හුලගත් එක්ක වැවෙන්නේ. ඔව්. හරිම ෂෝක් නේ. ලස්සනයි මේ ටික කොහොම. හිතුව පිටුවට මේ විලායක තියෙනවා. සම්පූර්ණ විලායකට රූම්ස් දෙකක් තියෙනවා. එකක් ට්‍රිපල් රූම් එක. මුලින් මේක බලලෙමු. අනික ඩබල් රූම් එක. මේක තමයි ට්‍රිපල් රූම් එක. මුලින්ම බාත්රූම් එක තියෙනවා. පර්ෆෙක්ට්. බාත්රූම් එක. ඔක්කොම තියෙනවා.
පස්සේ මේ ට්‍රිපල් රූම් එකට ඩබල් බෙඩ් එකයි සිංගල් බෙඩ් එකයි අපි මේක ඇඩ් කරගත්තා එක්ස්ට්‍රා. මෙතන තියෙනවා මිරර් එක, ටේබල් එක, අපිට වෝටර් තියලා තියෙනවා, ටීන් කොෆි. බෙඩ්රූම් එකකට view එක මාර ලස්සනයි. බල්කනි එකක් වෙනම තියෙනවා මෙතන. ඉස්සරහ පේන්නම තමයි බල්කනි එක තියෙන්නේ මෙතන ඉඳලා පුළුවන්. හරියට. වාව්. ලස්සනයි. දැන් අපි යමු අපේ කාමරේ බලන්න. ඊගස් මේක තමයි ඩබල් රූම් එක අපි කියන්නේ. bathroom එක. වාව්. එතෙන්ද දිවි view එක පේනවා. ලස්සනයි. මේ view එක හදලා තියෙන්නේ 30 ගම පේන්න තමයි. වාව්. ඒක නම් මොරු. සනාත රේස් කරලා තියෙනවා. හොඳටම තියෙනවා. same things තියෙන මොර ලස්සනයි. මෙයාලගෙන් කැම ගන්නත් පුළුවන්. වාව් මේ view එක හොඳටම තියෙනවා. guys අපි දැන් කතරගම දේවාලයට ඇවිල්ලා ඉන්නේ. මම නම් ඇත්තටම ඇවිල්ලා ඉන්නේ මේ අවුරුදු 20කට විතර පස්සේ. ඔව් ඇත්තටම අවුරුදු 20කට විතර පස්සේ ඇවිල්ලා තින මට එහෙම ලොකු මතකයක් නැහැ මේ කොහොමද තිබ්බේ. මම පොඩි කාලේ තමයි ආවේ. ඊට පස්සේ තමයි මේ ඉන්නේ. මේගොල්ලොත් එක්ක. ඉතින් අපි පූජා වට්ටි දෙකක් දුන්නා. දැන් කොහාටද යන්නේ අපි? අපි මුලින්ම කිරිවෙහෙරට යනවා. පූජා වට්ටි දෙක රැස්ති කරන්න කියලා තමයි එතන කඩේට ආවේ. ඊට පස්සේ මුලින්ම කිරිවෙහෙර වැඳලා ඇවිල්ලා මහදේවාලට යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔව්. ඉතින් අපි හිතුවා කතරගමාව පළවෙනි දවසම දේවාලට පූජාව දෙන්න ඕන කියලා. ඉතින් ඒක නිසා අපි දැන් කතරගම මහ දේවාලෙට ඇවිත් තමයි එන්නේ. ඉතින් අපි එන ගමන් දේවාල පූජාවට දෙන්න පූජාවට්ටි හදන්න දීලමයි ආවේ. මොකද ඒක ලේසි හින්දා. ඉතින් අපි දේවාලෙට යන්න කලින් මුලින්ම කිරිවෙහෙර වැඳලා එන්න යමු. ඉතින් මම හිතන්නේ මමයි ශෙහානුයි දෙන්නම එකට කතරගමාව මේ ෆස්ට් ටයිම්. ඉතින් මෙතන යද්දී හැමෝම කෑ ගහනවානේ අපිටත් මල් ගන්න කියලා. ඉතින් ශෙහාන් මගෙන් අහනවා අපි කාගෙන්ද මල් ගන්න කියලා. මං කිව්වා ඔයාට කැමති තැනකින් ඔයා මල් ගන්න කියලා. ගන්න. ඔකක් 200ද? ඔව්. තව එකක් ගන්නද? තප්පුකටත් දෙන්න. මගේ පොල් දෙන්න පුරුත් දෙන්න. තේරෙන දුකන එකක් ඇති නේද? කීයද? මෙතකේ මල් මොනවද පුජා ගන්න? පුජා ගන්නවද? කීයද? පුජා ගන්නවා. ඖෂධ වට්ටි. වගේ දෙ මොකක්ද තියෙන්නේ? පැටකේ යමලා. අපල දුරු වෙන්නේ කියලා පූජා. මේ දෙන්නේ රෝස මලකුත් තියෙනවා. රෝස මලක් කරන් එයා. ලස්සනයි නේ? ලස්සනයි නේ. මෙතන මාර නිදහසක් දැනෙන්නේ. ඉතින් අපි කොච්චර ලකීද කියලා කියනවා නම් අපි මේ කතරගම ආපු දවසේ කිරිවෙහෙරේ තිබුණු අවසන් මල් පූජාවකටත් අපිට සහභාගී වෙන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම කියනවා නම් මේක ගොඩාක් ලස්සන මල් පූජාවක්. මේක තමයි මම දැකපු ලස්සනම මල් පූජාව. ඊට පස්සේ අපි ඉක්මනටම ආවා මහදේවාලේ හවස අවසන් පූජාවට සම්බන්ධ වෙන්න. guys අපි දැන් තමයි දේවාලේ 6:00 පූජාවටත් ඉඳලා පළතුරු වට්ටි එකත් පූජා කරලා දැන් තමයි යන්නේ නේද? ඔව්. ඒකේ අපි වෙලාවටම සෙට් වුණා. අපිට ඉන්න වෙලාවට හම්බ වුණා. ඉස්සරහම ඒ ටික දීලා තමයි දැන් යන්නේ. ඉතින් අපි දැන් ආවා. අපි අද දවසම මස් මාළු මුකුත් කෑවේ නැහැ. මොකද දේවාලට යන්න ඕනේ. අපි හෙට කන්නේ නැහැ. හෙටත් දේවාලට යනවා. හෙට සෙල්ල කතරගම යනවා. අද කතරගම දෙවි වහන්සේට ඒ පූජාවල් ටික කරලා දැන් කිරිවෙහෙරත් වැන්දා. ඔව් කිරිවෙහෙරත් වැන්දා. පූජාවට සෙට් වුණා. කිරිවෙහෙරේ පූජාවටත් හම්බ වුණා අපි. අද ඔක්කොම වැඩ ටික ලස්සනට ඉන්න පුළුවන්. අද ගහන්න පුළුවන් වුණා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ වෙජිටේරියන්
කඩේකට. ඔව් රෙස්ටොරන්ට් එකකට මේක ටැමිල් රෙස්ටොරන්ට් එකක්. කියන්න ඕනේ මේ රෙස්ටොරන්ට් එක අවුරුදු වර ගාන කියලා තියෙනවා. චූටි කාලේ ඉඳන් කතරගමම මේ රෙස්ටොරන්ට් එකෙන් තමයි කන්නේ. මේක තමයි ඒ තැන මේ තියෙන්නේ. ෂයිව හරි ලස්සනයි. සෙනගෙනවා මෙතෙන් ගොඩක් ටැමිල් අය එහෙම එනවා. DOC එක ඉස්සරහා කතරගම. මේක කවුරු හරි වෙජිටේරියන් කන කෙනෙක් ඉන්නවනේ කතරගමම අනේ මේකේ ෆුඩ් try කරලා බලන්න. මේ තමයි අරක සාම්බාර් සෝයා කඩලා කරි චට්නි. Oh, looks delicious. තම්බි සපරෙන්ද? එයා හරි පොඩි රසයිද? බනල්ල. තෝඩකයි. මසාලා තෝසේ. මේකට දාලා මේ ලොකුයි තියෙන්නේ අල අනම්මනම් මැද්දට දාලා තියෙන්නේ. guys මාරහත් තියෙන්නේ. ඒ කරිස් මාර රසයි. ඒ ඇතුළ මසාලා දෝසය ඇතුළ. good morning අද අපේ කතරගම දෙවෙනි දවස උදේම නැගිටලා තේකුත් හදාගෙන තිස්ස මහරාමේ චෛත්‍යයයි තිසාවේවයි පේන view එකේ තේ එකක් බොනවා. හරිම ලස්සනයි. ඉතින් අද අපි යන්න හිතාගෙන ඉන්නේ සෙල්ල කතරගම පැත්තට. ඒ පැත්තට ගිහින් ලක්ෂ්මී දේවාලේ ඒ ටික රඟ පුදාගෙන තමයි අපි ආයේ ගෙදර යන්නේ. එහෙනම් බලමු බ්‍රෙක්ෆාස්ට් එකත් අපි ඕඩර් කරා මේකටම. අපි ඕඩර් කරේ string hoppers and milk rice. ඉතින් අපි ඒකත් කාලා පොඩි කොෂ්යක් දාගෙන මෙන් පිටත් වෙනවා. ඉතින් මේ තමයි අපේ බ්ලූ වයිල්ඩ් එකෙන් හම්බුණු රසම රස බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේගොල්ලන් අපිට ගොඩක් හොඳ කස්ටමර් සර්විස් එකක් හම්බුණා. ඉතින් කතරගම day 2 එක පටන් ගමු. ඉතින් අද අපි දැන් ඉන්නේ වැඩිහිටි කන්ද ළඟ. අපි යන්න හදන්නේ වැඩිහිටි කන්දට පූජාවක් දෙන්න. ඉතින් පල්ලෙහායෙන් පූජා භාණ්ඩේ පූජා වටි ටික අරගෙන උඩට තමයි යන්න තියෙන්නේ. අපි ඒ ටික යද්දි බලමු නේ. ඉතින් අපි මෙතනින් ගත්තේ ගෙඩි පූජාවක්. ඒක තමයි අපිට අරන් යන්න ලේසි උඩ ට්‍රක් එකකට ගියාම මේ ටික යද්දි ඔයගොල්ලෝ සරප්පු දාන්න යන්න බෑ. ඉතින් අර අතන තියනවා වගේ ට්‍රක්ස් වල අපිට යන්න පුළුවන් පූජා වර්ගෙන උඩහට. ඉතින් වැඩිහිටි කන්දට පයින්ම යනවා නම් මෙන්න මෙතනින් තමයි උඩහට යන්න දෙන්නේ. හොම වාහනයක අපි යනවා නම් ඒක මෙන්න මේ පාරේ යන්න ඕනේ. ගයිස් අපි දැන් ට්‍රක් එකකට නැගලා ඉන්නේ. කට්ටිය. ඔව් අපි සෙට් වෙන්න හදනවා තාම ඉස්සරහට නෙන්න. මේ පාර අරගෙන තමයි යන්නේ. ඕ වරපාර. ගයිස් අන්න දෙන්න යන්න. ඉතින් අපි කතරගම ආවොත් අමතක නොකරම යන තැනක් තමයි මේ වැඩිහිටි කන්ද. ඉතින් ඔයාලත් එහෙමද කියලා පහලින් කියාගෙන යන්න. මාර ලස්සනත් මේ view එක. අපි උඩ ඊශ්වර දේවාලයට අපි පූජාව දීලා පල්ලෙහාට ආවා. ගොඩක් මෙතන ප්‍රසිද්ධ මේ දමිළ ජනතාව අතර තමයි මේ ඊශ්වර දේවාලය. ඉතින් ඊශ්වර දෙවියෝ කියන්නේ මෙයා කියපු විදියට කතරගම දෙවියන්ගේ තාත්තා. ඔව් එහෙම තමයි. ඉතින් අපි ඊළඟට යන්නේ කොහටද? අපි ඊළඟට යනවා සෙල්ල කතරගම. හරි. එහෙනම් එතනදී හම්බෙමු. ගයිස් අපි දැන් ඇවිල්ලා ඉන්නේ සෙල්ල කතරගමට. මල් කොල්ලෝ මල් කොල්ලෝ මේක ගන්නවද? ගමුද? මේ මොන මල්ද වරාද? දිය බෙරළිය. ඉතින් මම ගොට්ටු වල දාලා තියෙනවා. ඔව් පොඩි. අපි පූජා කරන්නේ පොඩි. කීයක් දෝනි මිස්? එකක් දෙන්න. වාව් මාර ලස්සනයි. මාළුන්ට මල් දාන්න පුළුවන් මෙතන මේ මැණික් ගඟේ. අයිස් මාළුන් සෙනමිත. ඒගොල්ලෝ දොඩම් බොනවා. අපි ගත්ත දෙවොල්. අපි ගත්තේ මොනවාද? දොදොල් කිලෝ 2යි. දොදොලුයි තාල් කුණාටු තියෙනවා. එනි කජු මස්කට් උලන්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ලක්ෂ්මී දේවාලයට. ඉතින් සෙල්ල කතරගමට ළඟම තමයි ලක්ෂ්මී දේවාලය තියෙන්නේ. ඉතින් අපි කතරගම ආවොත් ලක්ෂ්මී දේවාලයට එන්න අමතක කරන්නේ නම් නෑ. දවස් 4ක් විතර. එකක් වියන්න දවස් 4ක් යනවා. ඔව්. මේක හදන්න හරි අමාරුයි. ඔව් ඔව්. මේ මොනවද මේ ගන්න? අර මැට් ටේබල් එකේ තියන මැට් එක වගේ නේ. ඔව්. මේ
අනිත් එකටම කියන්න. ලස්සන පං කඩයක් හම්බුණා අපිට බලන් ඉඳලා හරි ලස්සනයි නේ. මේක එකක් ඔයා කීයද දෙන්නේ? එහෙනම් මුදි මේක. ලොකු එක වැඩි නේ. ඒක වැඩි. නෑ කමන්නේ. කොහොම ස්තුතියි. අනිත් දොදොල් කැලක් කන්නේ නෑ. එපා නේ ඔය නෑ. එපා. අමන්න දොදොල්. කන්නේ කාලේ යන්න. පොඩි කැලක් කන්න එනවා. පොඩි කැලක් ඇති. ඔව් චුට්ටක් ඇති ලොකු වැඩි. පොඩි කැල්ලක් දෙන්න. නෑ දරුවටත් දෙන්න මේ දොදොල් හින්දායි මේක අප්පා. ඇටි ඉතින් සෙට් අනියා ගන්න. හරි එහෙනම්. හරි පුතේ දුන්නු මම ඉස්සරහ. හරි එහෙනම්. රහයි. හාල් පිටි වලින් හදන්න පුතේ. ඒක රහයි. අර try කරපුවාට වඩා රහයි. ඔව්. එන යන්නේ. අපි එන්න බුසර. ඉතින් අපි කතරගම ඉඳලා මත්තල හයිවේ එක පැත්තට යදි තමයි අපිට මේ කඩේ හම්බ වුණේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේ කඩේ හිටපු අම්මා හරීම කරුණාවන්ත කෙනෙක්. ඉතින් අපි මෙයාගෙන් මේ ලස්සන පන් නිර්මාණ ගොඩාරියක් ගත්තා. ඉතින් ඕගොල්ලොත් කතරගම ගියොත් මේ අම්මාගේ කඩේට යන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවට thank you so much. අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.